එක විදිහට ෆ්‍රයිඩ් චිකන් වර්ග කාලා ඇති වෙලාද ඉන්නේ. එහෙමනම් අද හදමු තවත් වෙනස් විදියක ෆ්‍රයිඩ් චිකන් එකක්. මේක මලේසියන් ස්ටයිල් ෆ්‍රයිඩ් චිකන් එකක්. නැත්නම් ආයම් ගෝරෙන් බොරුම්පා කියලා කියනවා. ඉතින් ඕක හරියටම ප්‍රොනවුන්ස් කරන්න මම දන්නේ නැහැ. මොකද මම මලේසියන් දන්නේ නැති නිසා. බලමු මැරිනේට් එක හදාගන්න විදිය. ඉස්සෙල්ලා මම ග්‍රයින්ඩ් එකට දාගත්තා කොත්තමල්ලි යට මේ සැහැන්දක්. ඊට පස්සේ සූදුරු ඇට තේ හැන්දක්. මේ සැහැන්දක් සහ තේ හැන්දක් තමයි ගන්නෙ. ඔයාට කුඩු කරපුවා තියෙනවා නම් කුඩු ඒ විදිහට ගන්න පුළුවන්. කුඩු මේ සැහැන්දක් සහ කුඩු තේ හැන්දක්. කුඩු කියන්නේ කොත්තමල්ලි සහ සූදුරු කුඩු. ඊට පස්සේ මේකට දාගන්නවා මම සුදුරු උණු බික් 5ක් දාගත්තා. ඊට පස්සේ ඉඟුරු අඟල් 1මාරක විතර වගේ කෑල්ලක් එක ගලංගල් පොඩි කෑල්ලක් අඟල් කාලක් විතර වගේ ගලංගල් කියන්නේ තායි ජින්ජර් එහෙමත් නැත්නම් අරත්ත වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් අරත්ත වර්ගයක් ලංකාවේ ඉන්න අයට. ඊට පස්සේ ෂැලොට්ස් දාගත්තා. රතු ලුණු ගෙඩි 12ක් 15ක් විතර වගේ දාගත්තා. සේර අඟල් 2ක විතර කෑල්ලක් මේ වගේ කපලා දාගත්තා. කරපිංචා ඉත්තක කොළ දාගත්තා. මේක මම දාන්නේ චිකන් කිලෝ 1කට තමයි මේ රෙසිපිය දාන්නේ. එතකොට ඔයා ගන්න චිකන් ප්‍රමාණය අනුව මේක අඩු වැඩි කරලා හදාගන්න. මම හැම සහිත චිකන් කිලෝ 1කට මේ පේස්ට් එකට අවශ්‍ය වෙන විදිහට ලුණු තේ හැඳි කාලක් විතර දාලා මේක මම ග්‍රයින්ඩ් කරගත්තා. ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ ටිකක් කෑලි හිටින්න. ඊට පස්සේ මේක අපිට තවර ගන්න පුළුවන් වෙන විදිහේ පේස්ට් එකක් වෙන්න සම්පූර්ණයෙන් අඹර ගන්න ඕනි. ඉතින් තව වතුර මේ සැහැන්දක් දෙකක් විතර වගේ දාලා මේකේ කෑලි ගතිය යනකම් මෙන්න මෙහෙම ස්මූත් පේස්ට් එකක් එනකම් ඊට පස්සේ ග්‍රයින්ඩ් කරගන්න ඕනි. මේ වගේ කෑලි තියාගන්න එපා. කොත්තමල්ලි යට ඒවා මේවා හොඳට ඔක්කොම ග්‍රයින්ඩ් වෙන්න ඕනි. අර ඉඟුරු වල වගේ ෆයිබර් ගතිය තියෙනවා. ඒක කමක් නැහැ. මේ තියෙන චිකන් ටික මේක මම ඔයාලට පේනවා ඇති. මේ තයිස් එහෙමත් මම මැදින් ලෙග් එක මැදින් එහෙම කපලා තියෙන. මෙහෙම කැපුවාම ඔයාලට මම බැද්දට පස්සේ පෙන්නන්නම් මේ චිකන් කෑල්ල සයිස් එක ඩබල් වෙනවා. ඒ වගේම තමයි ඇතුළට හොඳට මේ ස්පයිසස් වදිනවා, මැරිනේට් වෙලා එනවා. චිකන් එක හොඳ ජූසිවට තියෙනවා. ඒක තමයි මේ චිකන් එකේ තියෙන වෙනස. දැන් මම මේ චිකන් එක ඔක්කොම දේවල් කරලා දෙහි පොඩ්ඩක් දාලා තියලා තිබිලා තමයි මේ ගන්න. ඊට පස්සේ මම චිකන් එකට ඇති වෙන්න ලුණු දාගත්තා. දෙහි චුට්ටයි දාන්නේ. මේකේ ඇඹුල් රසක් එන්නේ නැහැ ලොකුවට. අර ජින්ජර් වලින් එහෙම එන ඇඹුල් රස තමයි සාමාන්‍යයෙන් තියෙන. ඊට පස්සේ අඹරගත්ත පේස්ට් එක මෙහෙම චිකන් එකට දාගමු. ඔයාට මේකට අඹරනකොට තියෙනවා නම් අමු කහ අඟල් භාගයක විතර කෑල්ලක් දාලා අඹර ගන්න පුළුවන්. මගේ ළඟ අද තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් අමු කහ දැම්මම හුඟක් රසයි. කහ කුඩු දානවට වඩා ඉතින් තියෙන අය අමු කහ කෑල්ලක් දාලම අඹර ගන්න. සාමාන්‍යයෙන් මෙහෙත් සුපර් මාකට් වල ඉන්න අයට ගන්න තියෙනවා. මගේ ළඟ ගෙනාපුවා තිබ්බේ නැහැ. ඉතින් මං කහ කුඩු තමයි මේකට පාවිච්චි කරේ. මං අඹරන වෙලාවට ඔයා ළඟ තිබ්බොත් දාගන්න කියලා තමයි ඉතින් මතක් කරේ. මේකත් එක්ක ඊට පස්සේ මං දානවා අනිත් ස්පයිසස් වර්ග කහ කුඩු තේ හැඳි භාගයක් විතර වගේ දාගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු පුරවලා තේ හැඳි දෙකක් විතර වගේ දාගන්නවා. ඒක නම් ඔයාට රස අනුව මිරිස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ටිකක් සැරට හදනවා නම් තව ටිකක් වැඩි කරන්න. මොකද චිකන් කිලෝ එකක්ම නිසා ඇත්තටම මේ ප්‍රමාණය ඩබල් කරලා වගේ ගත්තොත් හොඳට සැරට ඔයාට මේක හදාගන්න පුළුවන්. අපේ ගෙදර ඉතින් දුවත් කන්න ඉන්න නිසා ඒ විදිහට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. මේ මම දාගත්තේ කරි පවුඩර්. කරි පවුඩර් කියන්නේ අපේ තුන පහනක් නෙවෙයි. කරි පවුඩර් සාමාන්‍යයෙන් මලේසියන් තායි කුකින් වලදී වගේ ගන්න එක තේ හැන්දක්. ඒක නැත්තම් කමක් නැහැ. ඔයා 3-5 කුඩු ඔයාගේ අමු 3-5 කුඩු තේ හැන්දක් දාගන්න. ඊට පස්සේ බිත්තර එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේක ග්ලව්ස් එකක් දාගෙන කැමති නම් එහෙම නැත්තම් මෙහෙම හොඳට අනා ගන්න ඕනි. ඉතින් පොඩ්ඩක් මේ වැඩේ හොඳට කරගන්න ඕනි. හැම කෑල්ලකම ඔයාගේ අර අඹරගත්ත පේස්ට් එක හොඳට ගෑවිලා එනකන් නැත්තම් එක එක චිකන් කෑලි එක එක රසට එන්නේ. ඉතින් මේ ටික හොඳට මේ වගේ කරගෙන ඊට පස්සේ මේකට මම එකතු කරගන්නවා කෝන් ෆ්ලා. අර අපි කට්ලරි වලදී පාවිච්චි කරන හැන්දෙන් 3ක්. මේ සැහැන්දක් විතර වගේ තමයි එක හැන්දක සයිස් එක එන්නේ. ඒකෙන් 3ක් කෝන් ෆ්ලා. සමහරව අනවා කෝන් ස්ටාර්ච් දාන්නද එහෙම කියලා. ඒ දෙකම කමක් නැහැ. ඒ දෙකෙන් එකක් දාන්න. මේ සැහැඳි 3ක් දාගෙන මේක හොඳට අනාගෙන ඉතින් මේක රසම වෙන්න නම් අඩු ගානේ පැයක්වත් ඔයා මේක තියලා තියන්න ඕනි. මම මේක උදේ 8ට විතර මෙහෙම අනලා
මේ ටික බැද්ද එකමාරට විතර ඔයාට පුළුවන් නම් හවසට හදලා තියලා පහුවෙන්ද දවල්ට ගන්නකොට එහෙම මේක තව හුඟක් රසයි. දැන් හෙට ගන්නවා නම් අද දැම්ම අනලා තියන්න. එතකොට ඔයාට මේක හෙට රසයටම කන්න පුළුවන්. දැන් මම බදින්න තමයි හදන්නේ. ඉස්සෙල්ලා මම තෙල් ටික හොඳට රත් කරගෙන ඒකේ කරපිංචා ඉති 3ක විතර වගේ කොල්ල බැද ගන්නවා. මේකෙන් තෙල් එක රස වෙනවා වගේම තමයි ඔයාට ගානිෂ් කරන්නත් ගන්නෙ මේකම තමයි. ඊට පස්සේ හොඳට මේකේ තෙල් රත් නොවිනම් දාන්න එපා. තෙල් රත් වුණාට පස්සේ චිකන් කෑලි ටික බැද ගන්න. ඒ වගේම තමයි කටුත් එක තියෙන නිසා චිකන් කෑලි ඔක්කොම එකපාර දාන්න එපා. එක කෑල්ලක් දාලා පොඩ්ඩක් ආයෙ තෙල් එක රත් වෙන්න දීලා අනිත් කෑලි දාලා බැද ගන්න තියෙනවා. මීඩියම් හීට් එකේ බැදගෙන මෙන්න මේ වගේ පාට ආවහම ඔයාලට තේරෙනවා චිකන් කෑල්ල හොඳට ක්‍රිස්පි කියලා. අන්න ඒ වෙලාවට චිකන් ටික තෙල් එකෙන් අයින් කරගන්න. ඉතින් ඒ විදිහට ඔක්කොම චිකන් ටික බැද ගන්න. බැදගෙන ඉවර වුණාට පස්සේ චිකන් එක මැරිනේට් කරපු අර කෝන් ෆ්ලාර්, ස්පයිසස් තියෙන, බිත්තරේ තියෙන ටිකක් ඉතුරු වෙනවා. ඉතුරු වුණාම ඒක විසි කරන්නේ නැහැ. ඒකත් සාමාන්‍යයෙන් මේක බැදලා දෙනකොට සර්ව් කරනකොට උඩින් දාන්න බදිනවා. හරියට නිකන් අර පකෝර වගේ සුවඳක් තමයි. ඒකෙන් ඒ වගේ රසක් තමයි එන්නේ. ඉතින් ඒ ටිකත් තෙල් එකට දාලා අනිවාර්යයෙන්ම බැදලා ගන්න. ආක දාන්න එපා. මොකද ඒ ටික හරීම රසයි. කොහොම දේවල් ටික ඒකේ තියෙන නිසා මෙන්න මේ ටික මේක මෙහෙම කෑලි කෑලි ටික ටික දාලා බැද ගන්න. ඊට පස්සේ අන්තිමට බැදුනට පස්සේ මම පෙන්නන්නම් මේකේ පෙනුම. ඔන්න බලන්නකෝ වටෙන් සුපර් ක්‍රිස්පි වට ඇතුලෙන් හරිම ජූසි මේ චිකන් එක. ඒ වගේම තමයි මං කිව්වේ අර ඕපන් කරලා මැදින් ස්ලිට් එකක් දාලා බැද්දාම චිකන් කෑලි සයිස් එක මම පෙන්නන්නම්. මේ බලන්න තයි එක සාමාන්‍යයෙන් අතක සයිස් වගේ හරියට ලොකු වෙලා එනවා මේක. මම මේ පොඩ්ඩක් සයිස් එක අඩු කරලා තියෙන්නේ වීඩියෝ එකේ. වෙන මේ වගේ තමයි එන්නේ. ඔන්න ඉතින් හෙට ඉරිදා ඔයාට පුළුවන් විශේෂ බත් එකක් එහෙම හදලා මේ චිකන් රෙසිපි එකත් හදලා බලන්න. thank you වෙමනම් බලන් හිටියට.